කුමාරයෙක්. කුමාරයෙක් කිව්වට මෙයා එසේ මෙසේ කුමාරයෙක් නෙමෙයි. මෙයා හොඳ වංශවත් පවුලක ගෙම්බි මුලාදෑනියෙක්ගේ යාළුවා. මේ ගොයියා. දන්නවද අනිත් යාළුවා කවුද කියලා? මේ ඉන්නේ මහතුන් අයියා. නම වගේම වැඩත් ලොකුයි. මොංගේනම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මණ්ඩුක මුලාදෑනිගේ කතාව. ඔන්න ඉතින් හෝතම්බුව ටික මණ්ඩුක භවණයෙන් පැන්නුවට පස්සේ මණ්ඩුක භවණේ නැවත නීත්‍යානුකූල හිමිකාරයා වුණා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් දන්නවද මොකද්ද කළේ කියලා? එයා යගේ යාළුවන්ට සාදයක්, ඒ කියන්නේ පාටියක් දුන්නා පුරාජේරුවත් එක්ක. සම්පූර්ණයෙන්ම මේ මණ්ඩුක භවණය පිළිගැනීමේ කතාව මණ්ඩුකගේ. එතකොට දේශනය ඒකත් මණ්ඩුකගේ. එතකොට ගීතය ඒකත් අපේ මණ්ඩුකගෙන්මයි. මණ්ඩුක මුලාදෑනිය ඕමම තමයි. හැම දෙයකටම දස්සයක්. කතාව නම් එහෙමයි. නිර්භයෝකෙන් තෝනේ මගේ මේ යුද සැලසුම ඔයගොල්ලෝ උඩේ ඉඳන් බලාගෙන ඉඳි. මමනේ උඩේ හිටියේ යට හිටියේ මේගොල්ලෝනේ. වැරදුනා සෝරි. ඔන්න ඊට පස්සේ එදා ඒ හොතම සීනාවට මම පන්න පාර දුන්නේ. මිලියනයක් නෙමෙයි මිලියන 10ක් ආවත් අපි නිර්භයව කඩුවත් අරගෙන ඉදිරියට යන්න ඕන සටන් වදින්න. එහෙනම් යමු. ඈ? හරි. පස්සෙන් එන්න ඕන මාව දාලා දුවන්න එපා. හරි අම්බෝ. එන්ඩා කරගෙන. මණ්ඩුක කියන්නේ එයා තමයි මුලින්ම සටන් වැදුනේ කියලා. ඔන්න බලන්නකො වෙච්ච දේ. तुम्हारी संजीवी का ये महावीर कंटो कोई मुकद्दर कर रही है ඒ කොහම වුණත් මේ ගොයියාගේ එඩිටර කඩු හලඹේ. එතකොට කඩු මාලිස්ගේ දර්ශනීය ගුටි හලඹේ. යන්නකෝ කිව්වහම යන්න. ඇයි එතකොට මහතුන් අයියාගේ අමලනීය ගුටි හලඹේ. රුවක් ගැන මණ්ඩුක නොකිව්වම නෙමෙයි. හැබැයි මතක් කරලා දුන්නා ඉහළ තලයක ඉඳන් සටන ජයග්‍රහණය කළා මෙහෙව්වේ එයා කියලා. ඒක ඉතින් දන්නෝ දනිත් නේද මම දෙන්න දැම්පයන්නේ බැලස්ටි ඉන්න දෙන්න ගේම් එක රේ දෙන්න බලන්න වැඩ කරවකිලා දෙන්න. මණ්ඩුක ඉහළ තලයක හිටියා කියන කතාව ඇත්ත. හැබැයි පරිපූර්ණ වශයෙන් අසරණ වෙකනම් ක්ලීන් අවුට්. ගුල්වල හිටපු මේ කාසරින් ගන්න. ඒ වගේම තව කිව්වා සටනේ උත්තම අවස්ථාවේ හෝතමුන් නායකගේ ඇඟට එඩිටර් පැල්ලා ඉම හෙළුවා කියලා. අයිනවද මං යන්නේ හපෝයි. දැන් දෙන්නේ ගීතය ගාන කිරීමයි. ඔපනිතන්න සුවෙන් සැතපිලා යයිතර මමයි නම් පවන් සලසලා. එමෙන්ද ශිරු දෙනා මාසි පත්‍රගෙන වැඳ ගන්න. දැන් බය වෙන්න දෙයක් නෑ. හොතම්බෝ එන්නේ ආයේ. ඔන්න මියුසික්. ලා 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 කඩමනේද මගේ ගෞරවනීය මිත්‍රෝනි මගේ බල පරාක්‍රමය නිසා ලබාගත් වූ ජයග්‍රහණයේ භුක්ති විඳීමට මේ වෙවුනි. මගේ ගෞරවනීය මිතුරු කල මා වෙනුවෙන් මම පිළිගන්නවා. ඒ වගේම මම තමුන්නාසලට කියන්න කැමතියි. මම අර ජේලාරුගේ දුවට පොඩි තෑග්ගක් ගත්ත මේ මල්ලියා කඩෙන් ගත්ත හොඳට දන්නේ. ලියුමකල්ලිවා මොකද යාමට උදව් කරන්නේ. මම වගේ කෙනෙකුට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්. එම නේද මම කියන්නේ උදව් කරන්න බැරි. හරි මණ්ඩුක. බොහොම හොඳයි. මට බොහොම සන්තෝෂයි ඔබතුමා අනුන්ගේ සේවය අගය කරන්නට පෙළඹිච්ච එක ගැන. ඒ ළමයා නොහිටියනම් ඔයාව අපිට අවුරුදු 20කටවත් දකින්න ලැබෙන්නේ නැහැ. මණ්ඩුක නම් කිව්වේ මෝටර් රථය සූක්ෂම විදියට හොලකම් කළා කියලා. ඉතින් පැත්තගෙන හොඳට දන්නවා. මොනට තැන මතක පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අනික මේ කාලේ වාහනයක් දාලා යන එක ලීසි වැඩක් නෙමෙයි. ඔටෝ ගියරද දන්නේ අන්න ඉස්සුවා මං කිව්වේ කාර් එක. දක්ෂ විදියට වාහනේ පදවන් ගියත් කිව්වා. අලහාමිට කියන්න වාහනේ නවත්තලා අඩියයි මං ඉස්සරහට යනකොටම ඔය එන්නේ බඩු යෝරු ඒ යකට වෙනවා දොන්ත පදන්. රේඩියෝ ලයිසන් එකෙන් දන්නේ වාහනේ ලවන්නේ මටද දොන්ත පදන් කිව්වේ අනේ මගේ කාර් එක. ඔහු මෙයා එයාගේ නඩුවේදී මිනිසුරුවරියට අභියෝග කළා කිව්වා. මට නම් තේරෙන විදිහට මෙතන තියෙන බැරෑරුම ප්‍රශ්නේ චූදිතයට ඕන කරන දඬුවම තීරණය කරන එක. මේ වගේ අය සමාජයේ ඉන්නකොට රාලහාමිලා කොහොමද රාජකාරී කරන්නේ?
ඒ විතරක් නෙවෙයි අද කාලේ සාමාන්‍ය කෙනෙකුට වාහනයක්වත් පරිස්සම් කරගන්න නැහැ. දැන් නම් ඉතින් උසාවියේදී මිනිස්සු දුවලියට බය වෙනවා වෙනුවට පොලිසියට බය වෙනවා වෙනුවට රටේ අයිතිකරුවට බය වෙනවා වෙනුවට උසාවි කෝඩුව තුලදී තම පපු කෝඩුව ඉදිරියට දාගෙන නොබියව නොසැලී එඩිතරව හිටියා කියලා යාළුවන්ට මතක් කරලා දුන්නා. කරපු එක කොච්චර ලොකු වැරද්දක්ද? දොන්ත පදන් කිව්වම රාලහාමිලාට ලැජ්ජ නැද්ද? උසාවිය නිශ්ශබ්ද වෙනු. තල්ක මුදලි මෙයාට දෙන්න පුළුවන් ඉහළම දඬුවම මොකක්ද කියලා මට කියන්න. ඒ කියන්නේ මේකයි. උපරිම දඬුවම තියෙනවානේ. ඒකෙන් මෙයාට කොහෙත්ම මෙදා පාර ගැලවෙන්න නම් ඉඩ දෙන්න බෑ. හිලක් දෙන්න ඕනේ නැත්නම් තද කරලාම දාමු 12 මාසයක් හොරගම් කළාට. ඊට වැඩිය හොඳ එකක් නැද්ද? එතකොට අපරීක්ෂාකාරී අන්දමට වාහනේ ලෙව්වට අවුරුදු 12ක් වුණා. අපෝ ඒ හොඳටම මදි. පොතේ හැටියට අපේ පොලිස් නිලධාරියට දොන්ත පදන් කිව්වට අවුරුදු 6ක් කුඩුවේ දාතාකි. නෑ මදි. දොන්ත පදන් කිව්වට අපේ මේ නිලධාරීන්ට ලැජ්ජාවේ පණ ගියානේ. මාස 12යි අවුරුදු 12යි අවුරුදු 6යි. අවුරුදු 19යි. අවුරුදු 19 කපෝ යාට පිස්සුද මට ඉන්න බෑ. උසාවියට අපහාස කළාට ඔන්න තව අවුරුද්දක් දැම්මා. ඒ කියන්නේ 19යි 1යි 20යි. එයා හිතන්නේ මම බය වෙයි කියලා. මම බය වුන්නේ. ඒ ක්‍රූර ලෝකේ. මම වෙන්නේ වෙලා ඉරගෙදරම ඉන්න වෙලාවට. අයිවේ මමට කයිවේ උරට උනේ. කවුද මේක ලිව්වේ? මට හිතාගන්න බැහැ. හැබැයි මොහොතකටවත් මම සෙලුනේ නෑ. ඉරගෙදරට ගිය පොහොතේ ඉඳන් මම කල්පනා කරේ කොහොමද මේකෙන් ගෙම්බ වගේ එළියට පැනගන්නේ කියලා. අනේ කවුමියා හොඳටම බය වෙලා ඒකයි අඬන්නේ. කිසි දෙයකින් නොසැලී හිරගෙදර ඉඳන බත්තටයක්වත් නොකා සීතල අඳුරු කාමරේ සතුටින් කල් ගෙවුවා කියලායි මණ්ඩුක යාළුවන්ට නම් කිව්වේ. ඔක බල්ලෙකුට දාන්න. අනේ හුන් කියන්න එපා. මොකද මේවා මම්මයි හැදුවේ පොඩ්ඩක් කාලා බලන්නකෝ. ඔයාම දැදුවේ. එන රාට ඇතිනේ. උණුවට තියෙනවා. මං වගේ උත්තමියෙකුට හිරෙන් පයින්ද උදව් කරන්න යාට අවස්ථාවක් ලැබුණා. එයා එකකින් ප්‍රයෝජන ගත්ත අන්න මොලේ ඇති කෙල්ලෝ. මගේ නැන්ද කෙනෙක් ඉන්න ඔයා රෙදි සෝදනවා. අයියෝ ඔයාගේ නැන්ද තාම රෙදි හොදන්නේ අතේද? අපේ නැන්දලා නම් වොෂින් මැෂින් එකට දාලා උඩ බලාගෙන ලස්සනට ඉන්නෝ හේදිලා එනකන් ඕ. අනේ මේ කෑ ගහන්න එපා. මගේ නැන්ද තමයි මේ මුළු හිරගෙදරම රෙදි සෝදන්නේ. එයා මේ ඇවිල්ලා යනකොට කවුරුත් හොයන්නේ නැහැ. මේක ඇඳගත්තාම ඔයත් නැන්ද වගේ. අයියෝ මට බෑ. මං වගේ පාංශු දේහධාරී ගෙම්බෙක් කොහමද ගෑනුවතුන් අදින්නේ? චෙකේ එහෙම බෑ. ඔව් මෙන්න මේක අඳින්නකෝ. එතකොට ඔයා තවත් ලස්සන වෙයි. ඈ? සාමාන්‍යයෙන් නම් මං එච්චර ලස්සන වෙන්න කැමති නෑ නංගි. මොකද මේ ඉන්න ගාන මට හොඳටම ඇති කියලා ගා මම හිතන්නේ නෑ. ඔන්න ඒ වෙලාවේ තමයි මගේ අසහාය මොලේට ස්ථානෝචිත ප්‍රඥාව ආවේ. මම ටක් ගාලා රෙදි හොදන ගෑණියෙකුගේ වෙස් වලාගෙන හිරෙන් පයින්න තීරණය කළා. සාමාන්‍යයෙන් මේ වගේ අදහස් කෘතඥ මිනිස්සුන්ට ඇති වෙන්නේ නෑ. යනවද? ඔව් යනවා. ඕක හොඳට අතුල්ල ගන්න. අතුල්ලා ගන්න කිව්වා මට. හොරෙක් වෙන්න ඇති. මණ්ඩුක නම් කිව්වේ හිරගෙදරින් පනින තමන්ගේ සැලැස්ම දක්ෂ විදිහට ක්‍රියාත්මක කළා කියලා. එන්න හොරේ පයින්නෝ අල්ලගනිල්ලා. එන්න හොරේ පයින්නෝ අල්ලගනිල්ලා. අල්ලගන්නවා. කල්පනා කරලා බලන්න මිත්‍රවරුනි. මං වගේ අතිඋත්තම හිරකාරයෙකුට පුළුවන් ද හිරෙන් පයින්න ගිහලා මාට්ටු වෙන්න. මම ටක් ගාලා ගිහලා කොච්චියට ගොඩ වුණා. හරි අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. හිතාගන්නේ කොහොමද? මං තාම කතාව ඉවර වුණේ නෑ. තාම භාගයක්වත් කියලා ඉවර නෑ. බණ්ඩුකගේ ඔය පුරාජේරු ආගෙන ඉඳලා අපිට දැන් එපා වෙලා තියෙන්නේ. ඒක නම් ඇත්ත. එයා පඬිතයා වුණාට මම නම් කියන්නේ එයා කියන්න හදන එක අපි අමාරුවෙන් හරි අහන් එමු. මොකද එයාත් අමාරු වෙන්නේ එක කියන්නේ. ඔව් මහතුංගයි ආපු එකේ ඊටු ටිකක් අහගෙනම යමු. අන්න මීයට මොලේ පෑදුනා. ඔන්න ඉතින් මම ගෑණියෙක් වගේ වෙස් වලාගෙන මණ්ඩුක බවණෙන් හැතැම්ම ගානක් යා මහා ගණවනාන්තරේ ඇවිදගෙන එනවා. ගණවනාන්තරේ ඉවර වෙලා මං ආවා එළියට. එනකොට මං දැක්කා මෙන්න ගොලේක පාරටම බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ ගෑනු කෙනෙක් ඉන්නවා. සුබ උදෑසනක් වේවා. බලන්න
අන්න මෙයා මේ මිනිස්සුන්ට වෙන කරදර වෙ හැටි බලන්නේ. අපේ දුව බොහොම ඉහළට මගුලක් අත්තා. හොඳ මිනිස්සෙක් කියලා අපිත් අනේ දීලා දැම්ම. අනේ බලන්නකෝ. මේ මිනිස්සු මේ කෙල්ලව දාලා ගිහලානේ. අනේ අහිංසක කෙල්ල. අර හිසාංකාවෙන් ඇති හුල්ල උල්ල. මට මේ ටෙලිග්‍රෑම් එකක් ආවා. මම මේ හදිස්සිය දුවනවා. ඔය අම්මා කෙනෙක් කියන්නේ වාට තේරෙන්නේ නැති මගේ දුක මාව මේ හොස් ගාලා යනවා. ඕ එතකොට කොහෙද කියන්නකෝ ඔයාගේ දුව ඉන්නේ? ලියලා තියෙන විදිහට නම් වැඩි ඈතක නෙමෙයි මෙන්න මේ ළඟ මොකද්ද ගඟ ළඟ තියෙනවලු මණ්ඩුක බවන කියලා ලොකු ගයක් අන්න ඊතර තමයි මෙයා ඉන්නේ. ඔයා දන්නවද? මණ්ඩුක බවන මාත් ඒ පැත්තට තමයි යන්නේ. එන්න ඕන්නම් මේ බෝට්ටේ මං ඔයාව ඇරලවන්නම්. නගින්න. අනේ කොච්චරද අද කාලේ මිනිස්සු නම් කෙනෙක් කරදරේ වැටලා ඉන්නකොට උදව් කරන්නේ. ඔයා මට කරපු උදව්වට මං ඔයාට යන ගමන් ඔයාගේ රෙදි ටික හොදලා දෙන්න. රෙදි කැලි ගොඩක් තියෙනවා හොදන්න. කිව්වට කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඕක මොකක්ද අනේ අපේ ගෙවල් පැත්තේ ඉන්න නෝනලා මහත්තලා පොඩි ළමයි සීරෙ මේගොල්ලෝ අඳින හැඳුම් ඉවන්නේ අපේ ගෙදරට මං සීරෙම ටික හොඳට හොදලා දෙනවා හවසට. ඕව වැඩේද? ඒකත් එහෙමද? ඔයා රෙදි හොදන්න ගොඩාක් ආසයි වගේ. අයියෝ මොනවාද අනේ ඔයා මේ කියන්නේ අද්දිගේ සබන් ගාගෙන රෙදි බේසෙමට අද්දික දා ගන්නකන් රැටමට නිින්ද යන්නේ. ඇත්තද? මගේ වාසනාව. මේ මොකද කිව්වේ? මගේ මහත්තයාට වැඩක් කිව්වොත් එයා හිමින් සීරුවෙන් මගහැරලා යනවා ආන්නර කැලෑවට. ගිහිල්ලා කෑමට හාවිකුත් අඩයන් කරගෙන තමයි එන්නේ. රෙදි හොදන්න වෙන්නේ මට. කමන්නේ ඔයා ඉන්නවනේ අද. ඕක කවද කරගන්න බෑ ජානිය මේක නෙමෙයි මං අහන්න හිටියේ අර හාවව කවදද ගියන්නේ කවදද ගියන්නේ? අනේ ඔය හාවන්ගෙන් ඇති වැඩක් නැහැ. ඔයාගේ රෙදි හොදන ආසාව ඉෂ්ට කරගෙන ඉන්නකෝ. අයියෝ ඕන්න තියෙනවා රෙදි. අතන තියෙනවා සබන්. මෙතන තියෙනවා බාල්දිය. රෙදි හොදන පුරුසු තියෙනවා අතන. වතුර ඉතින් එලෙන් ගන්න පුළුවන් නේ. මං එහෙනම් ටිකක් කැලවෙලා ඉන්නම්. ඔයා ඉක්මනට රෙදි ටික හොදලා දාන්න. ඔයා ආසයිනේ රෙදි හොදන්න. දැන් මම රෙදි ටික හොදලා දැම්මොතින් අවුවත් හොඳට පායලා තියෙන එකේ ඉක්මනට වේල ගන්න පුළුවන් මට. Aboy, magi asal di bicang gili tika. Kaki, ya mau kena bisa. මෙයාම අලෝකට රෙදි හොදනවා කිව්වට ජීවිතේට රෙදි කෑල්ලක් අතින් අල්ලලා නැතුව ඇති. අඩුම තරමින් තමන්ගේ රෙද්දක්වත් හොදගෙන නැතුව ඇති. මෝඩ ගෑණියෙක්. නෑ තමයි මෝඩ බතලියෝ. මං එක එක දරා රෙදි හොදලා නෑ කවදාවත් දන්නවද මෙතන ඉන්නවා මෙතන. අනිත් එක මම මේ වැඩගත් පවුලක උත්තම ගෙම්බෙක්. මට කියලා රෙදි හොද ගන්න බලන්නකෝ මෙයා එනවා මෙතන මට. අනේ මම මේ ගෙම්බෙකුටනේ රැවටිලා තියෙන්නේ. මේක මිනිස්සු ගෙනියන බෝට්ටුවක් මිස ගෙම්බෝ ගෙනියන එකක් නෙමෙයි. හොඳ හිතින් කරුණා කළා බහිනවා මේ බෝට්ටුවෙන්. බෝට්ටුවෙන් යන්න වෙන්නේ නැහැ කියන එක මණ්ඩුකට තේරෙන්නේ ඔන්න ඔය වෙලාවේ. Hey batali hoo. Hoo. Ngayon mo siyang gala. Hey. Hoo. Udah ini. Eh? Ini mitra ni mandirnya kada ada batal lagi ni mata apa sekarang ada. Ayo tu dulu mak dito na ikil. Mungkin bila ko ani bila ni. මෙන්න හොරේ. ඔය අස්සය කොහෙද ගෙනියන්නේ? Batali. ඔය හොරකම නම් එච්චර හොඳ නෑ. Pisu dah orang kali kau tu mampu jaga diri lagi tak? පොඩ්ඩකට ඒනම් මණ්ඩුක මුලා දැනතුමා අස්සේ ආපහු යවන්න ඇතිනේ. ස්තුති කරලා ලියුමකුත් යවුවද? මොකද? මම කියන්න බෑ ඉතින් එහෙම මේ කියන්න බෑ. මොකක් උනාද කියන්න බෑ. එහෙනම් හරියටම කියන්නකෝ. මොකක්ද උනේ? ඔන්න ඉතින් මේ වෙලාවේ මට අමරණීය බඩගින්නක් වැදිලා තිබුණේ. අයියේ කොහමද? ඔය ලෙඩාස්සේ විකුණනවද? මොකද කිව්වේ ලැස්සිය? පිසුද මේ නියම ඔරිජිනල් ලැස්සිය හරිද? ලක්ෂයක් දුන්නත් දෙන්නේ නැහැ. මේ ආස්සිය මම දත් බලලා ගත්තේ අනිත් එක. ඔයාට ඔය ආස්සේ ලොකු වැඩි. බූරුවෙක් නම් හරියයි. ඒ අවස්ථාවදී අයි කුණ්ඩ කෑදුවේ තුට්ටු එකට මගෙන් අස්සේ අරගන්න. මං අහුනේ නෑ. කකුලකට රුපියලක් දෙන්න. මොකක් කිව්වා? කකුලකට රුපියලක් දෙනවා කිව්වා? කොබලන්නේ කකුල් කීයක් තියනද කියලා? කයි දෙකයි තුනයි හතරයි නේ. කකුල් හතරනේ. හරි තව දෙන්නම්. කරවල කටු හොද්දකුත් තියෙන්නේ. මේ ඊර ඇදුවේ තාම ෂෝක් එකට තියෙන්නේ. හරි ගන්න.
නේද? මගේ මොලේ කියන්නේ මං ඒ ලෙඩාස් යදීලා රුපියල් 4ට අමතරව කෑම වේලකුත් භුක්ති විඳින්න. ඒ අසහාය මොලේ ගැන තමුන්නාසලට දැන් ආඩම්බර වෙන්න පුළුවන්. විලි ලැජ්ජාවක් නැතුව කරපුවා කිය hina වෙන හැටි විතරක් මෙතන. මොකද? වණ්ඩුක ඔයා කියන්නේ අර කාන්තාවගේ අස්සය හොරගම් කළා කියන එකනේ. හොරගම් කරලා විතරක් කෑ විකුණනවා. විකුණුවා කිව්වට ඉතින් මම විකුණුවේම නෑ. හොඳ හිතෙන් ඌව ගිහින් දෙන්න ඕන. දැන් කොහොමද ඉන්නේ කර හයිකුන්ට කැලඟනේ. එයාව ගිහින් හම්බ වෙන්න. අපෝ මිනිහ හරි කට්ටිය මාව රවට්ට යපව නෑ මං කිව්වේ ආයෙ දෙන එකක් නෑනේ ඒකයි මං කියන්නේ. එහෙනම් ඔයා අර කාන්තාවට අස්සේ ගන්න සල්ලි යවන්න ඕනේ. කටුමාරිස්ගේ කතාව හරියටම හරි. මණ්ඩුක අමතක නොකර අස්සයාගේ වටිනාකමට හරියන්න ඒ කාන්තාවට මුදල් යවන්න ඕන. තේරුණාද? සමාවෙල්ලලා ලියුමකුත් දාන්න ඕන. මොකද කිව්වේ ගෑණිගේ සමාවිල්ල ලියුමකුත් යවන්න මම. දන්නවද ගෑණි මට කියලා ෂේරම දෙදී හොදකට බත්තල ගෑණි මට පයින් ගහලා එලවල මෙතන මට තව කියනවා මෙතන කියලා සල්ලිත් යවන්න ගෑණි. මොනවා? කලින් කිව්වේ ඒක තවලි වැඩක් නෑ. කොහොමුණත් ඔයාට අයිතියක් නෑ වැඩ කෙනෙක්ගේ අස්සේ කරගන්න තරම්. හොඳයි. එහෙනම් ජේලර්ගේ දුවට ඔර්ලෝසුවක් යවනවාට අමතරව තව සමාවෙල්ලලා ලියුම් කීපයක්ම ලියන්න වෙයි වාගේ. මණ්ඩුකේ එතකොට අලාභෙ ගෙවන්න ඕන රෙදි සෝදන කාන්තාවට, පෝච්චියේ රියදුරුට, එතකොට බෝට්ටු අයිතිකාරයට. මණ්ඩුක මගේ ඇරිච්ච කවුරුවත් ඉන්නවද තව? මේ ගොයෝ ලයිස්තු ලියාගන්න. අනේ මේ වගේ ලයිස්තු ගාගන්න මෙතන එනවා මෙතන මට නම් බඩක් ගහනවා. මම කිසිම කෙනෙකුට කිසිම දෙයක් යවන්නේ නැහැ. දේශල්ගේ දුවටත් මම යවන්නේ හිටියේ යවන්නේ ඇත්තම යවන්නේ. මෙතන යාමට උදව් වෙන්නේ යාගේ අවස්ථාවක් ලැබුණා මම වගේ උත්තරමයකට උදව් වෙන්නේ. මෙතන සීලම ඇවිල්ලා මට මගෙන් කාලා මටම පාත් එක දාලා ඇත්තමයි මට මේ කෝච් එක දකින්න බෑ දාඩිය දාලා යන්නේ මෙතන. මම හොඳ වංශක්කාරය හොඳ පවුලකින් කියන ගෙම්බි කොයි එකෙන් මට මේක දුකයි වටත් තමයි කියලා වැඩක් කියවට. යන්නේ යන්නේ සීලම. ඒකත් එහෙමද? එහෙනම් අපි මොකටද ඉතින් මෙතන බින්න බයින්නේ? යමු යන්න. අපි නෙවෙයි පුතෝ ආයේ මේ පැත්ත බලාගෙන වතුරවත් බොන්නේ. බොහොම කනගාටුයි. යන්න කියනවා නම් මොකටද අපි ඉන්නේ? අපි යමු. බොහොම කනගාටුයි. අපි හිතුවේ නෑ ඔයා ඔහොම අපිට කියයි කියලා. යන්න කියනවනේ අපි යනවා. හදන්න පුළුවන් මණ්ඩුකේ නෙවෙයි එයා. Kokoy ko hewan dyan niya po. Mga imawasin naman na rimbit. Mga iwasin naman na rimbit. Tawad na ready. Ay ko lang yung sitin. Mga uwi niya bando ko pa ko niya ganyan. Iwan niyo kayo ito. Ayaw, mabuyos ka. Paulo. Migo yun. Kaya kaya mo dito lang istuhan natin. Magugulog ito. Huwag mo tiyak. Huwag mo tiyak ito kaya එහෙම නම් මාගේ හිතවත් මිත්‍රෝනි මිලකට තියෙන්නේ සාදේ උත්කර්ෂවත් අවස්ථාවයි. මිලකට යෙදී තියෙන්නේ පස්වෙනි අංගයයි. පස්වෙනි අංගයට යෙදී ඇත්තේ පැමිණි අමුත්තන් සඳහා ස්තුති කතාව. ඒකත් මණ්ඩුක. ඔන්න ඉතින් මණ්ඩුකගේ අවසානයක් නැති ස්තුති කතාව අහගෙන ඉන්න. මේ ගොයියයි කටුමාරිසුයි මහතුන් අයියයි පුටුවල ඈඳි ගත්තා. ඔන්න මගේ හිතවත් සහෝදරවරුනි මාගේ මේ පරම්පරාවෙන් කියන ප්‍රෞಢ ගතිය සහ බය නැති ගතිය නිර්භීත ගතිය සහ ඉදිරියට යන්නේ ඒ සාධ්‍යතාව හැමදාම දිවිට යන්නේ මේ මම ගෙම්බෙක් වෙලා තත් වශයෙන්ම කියනවා නම් තමුන්නාට කියන්ටෝනේ මගේ දෙන්නා උදාර ගතිය තමයි මම තමයි හැමදාම දක්ෂලා කියන්න පුළුවන් අත් වශයෙන්ම කියනවා නම් අපි මේ වගේ වෙලාවක ඉතාම අවධානයෙන් සිටින්නෝනේ. කොකට්ටිය බුදිද? ඕන් ඉතින් සීත කාලේ ආවා. කොළ නැති ගසුයි, ගස් නැති පොළොවයි විතරයි හැම තැනම පේන්න තියෙන්නේ. ඇල දොළවල් වල වතුර පොදක් පේන්න නැහැ. මොකද වතුර උඩිනුත් තියෙන්නේ හිම. සීත කාලෙට කවුවත් එළියට පහළියට යන්නේ නැහැ. පුළුවන් තරම් හදන්නේ එක තැනකට වෙලා ඉන්න. මේ ගොයියත් ගඟ අද්දර එයාගේ ගෙදරට වෙලා කරන්නෙම නිදා ගන්න එක. ඉඳලා හිටලා ඇහැරුණාම මොනවා හරි දෙයක් කාලා ආයෙමත් නිදා ගන්නවා. ඕන් ඉතින් ටික ටික ගඟ පැත්තෙන් එක එක සද්ද ඇහෙන්න ගන්නවා.
තාරාවුන්ගේ සද්ද, දියබල්ලන්ගේ සද්ද, එතකොට පාත්තයෝ එකී මෙකී නොකී හැම කෙනෙක්ම සද්ද දාන්න ගන්නවා. මේ හැම දෙයක්ම සීත කාලේ අවසන් බව හඟවන ලකුණු. ඕන් ඉතින් මාළුත් පීනන්න පටන් අරන්. ඉස්සර වගේම අර පරණ ඔළුව මෙදා සැරෙත් වතුරට එහාට මෙහාට පැද්දෙනවා. ඒත් ඉතින් තාරාවන්ට මොකටද ඔළුවක්? ඕන් ඉතින් වසන්ත කාලේ ටිකෙන් ටික උදා වෙනවා. වසන්ත කාලේ උදාවත් සමග මීගොයියා කරන පළවෙනි වැඩේ තමයි එයාගේ යාළුවන්ව මුණ ගැහෙන්න යන එක. වසන්තය උදා වුණාට කටුමාරිස්ට නම් එහෙම නෑ. ඕම් පේනවා නේද? තාම නිදි. එන්න ඇතුළට. කටුමාරිස් ඔයා නිදාගෙනද හිටියේ? අපොයි නෑ. මං ඇහැරිලා හිටියේ. තට්ටු කරන සද්දයක් ඇහුණා ඒකයි බැලුවේ. ඔව් කටුමාරිස් මමයි දොරට තට්ටු කළේ. මේක නෙමෙයි. මං ඒ ඇතුළට එන්නද? මොකද කියන්නේ? එන්න ඇතුළට. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ. මට නිකන් සද්දයක් ඇහුණා. ඔයාට ඒක ඇහෙන්නේ නැද්ද? මොකොත් ඇහෙන්නේ? ඔයා දවල් හීනයක් දැකලාද කොහෙද? නෑ. මං කියන්නේ ඇත්තමයි. මොකක් හරි සද්දයක් ඇහුණා. ඊට පස්සේ ඔයා කියයි මේ හොල්මනුත් ඉන්නවයි කියලා. ඔයා බය නැතුව ඉන්න. මේ මං කියන්නද වැඩක්? අපි දෙන්න පොඩි නවුමක් ගහලා යමු. අනේ මට බෑ මේ ගොයියෝ. තාම එළියට යන්න බෑ වගේ. එහෙම නම් ඉතින් කමක් නෑ. දැන් හැම දෙයක්ම අලුත් වෙන්න පටන්ගෙන තියෙන්නේ. සමහර විට අපිට හෙට බෝට්ටු පදින්නත් පුළුවන් වෙයි. දැන් ඉතින් ආපහු නිදාගන්න ලෑස්ති වෙන්න එපා. මම යනවා. අපිට හෙට හම්බ වෙන්නත් පුළුවන් නේ. කවුද උතන ඉන්නේ? කවුද මේ? කටුමාරිස්. මොකද අපේ මේ කුකුලත් අතින් අරගෙනම. මාතුන්නයි මට ඔයාගෙන් උපදෙසක් ගන්න ඕනේ. උපදේශක්? එන්න. එක සද්ද කිව්වා. ඔව්. ඒ ශබ්ද මට හරියට හඳුන ගන්න බෑ. ඒකටද මේ උපදේශක් ගන්න ආවේ? පොළොව යටින් දෝකේන වැහෙන්නේ. ඔව්. සමහර විට ඕක අලබයින සද්ද වෙන්නත් පුළුවන් කටුමාරිස්. සැරින් සැරේනේ ඇහෙන්නේ. නිකම් බර ගාන වගේ සද්දයක්. හිටපු ගමන් ඇහෙනවා ආයෙ නැතුව යනවා. ඒක ඇත්ත තමයි.
සමහර විට ඔය පොළව ආරගෙන එන සත්තුත් ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ වැඩවලින් එන සද්දයක් වෙන්න පුළුවන් කටුමාරිස්. අපිත් පොඩි සද්දයක් දැම්මොත් සමහර විට හැරිලා යන්න පුළුවන්. හරි. හැබැයි කටුමාරිස් ඔය කොට්ටෝරුවෝ ගස් වලට කොටන කොටත් ටෝක් ටෝක් ගාන සද්ද ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මොකද්ද මගෙන් ඔය උපදේශයක් ගන්න ඕනයි කිව්වේ? මොකුත් නෑ මහතුන් අයියේ. ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙමෙයි. ඔන් ඉතින් ආපහු කටුමාරිස් තමන්ගේ ගෙදරට ගියා. ඒත් පුදුම වැඩේ කියන්නේ එයාට එක එක අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තනේ. ඒ වගේ සද්ද දාන දන්න කියන සතෙකුත් නැහැ. Ares, katuda, nagkakaroon Kaya mo! Paano ka? Yari, කටුමාරේස් කොහමද මගේ අලුත් වන්දිය ඔයා පොඩ්ඩක් මේකට බලලා මොනවාරි කියන්නකෝ වගේ බලන්න. මේ මොකක්ද? මේක තමයි මේ උගේ සොයාගත්ත නවත්තම කිලිනල් මෝටර රථය. මේක ස්පෝර්ට් වර්ගයේ එකක්. මේකට පැයට 70ක් 27ක වේගයෙන් ධාවනය කරන්න පුළුවන්. කොහමද වැඩි? ඔය ඇත්තමද? වැඩි කතාවක් නෑ. ඔයා පුරුස්කාර නගින්න මම පුරුස්කාර එලවන්නම්. මම මිගුජට දෙන්නකෝ පොඩි රවුමක් යන්නේ කොහෙද අනේ යාට එන්න බෑලු යාට වැඩලු. පවට පින් දෙන්න බෑනේ අනේ. ඔයාට පුළුවන් ද මට පොඩි වැඩක් කරලා දෙන්න? අයියෝ ඔයාට ඉක්මනට මාතුන් ගයිලා ගෙදරට යන්න ඕනේ. පටස් කරලා නගින්න මම පුරුස්කාර ඔයා එක්කන් යන්න. මොකද? Ring අපි ඒගොල්ලෝ ගෙදරට ගිහලා යාට මේක පෙන්නම යා නිකන් පුදුමලා පිස්සු හැදිලා ආයේ අපේ වැඩ කැලි වලට කොහොමද කරන්නේ? නෑ ඒක නෙමෙයි. මට මැවිලා පේනවා යා මේක දැකලා පිස්සු ඩබල් වෙලා බලන් ඉන්න හැටි යාර. ඔයාට පුළුවන් ද ටිකකට ගිය ඇතුළට එන්න? මොකද කියන්නේ? කෑම ටිකක් කාලා තේ ටිකක් බීලා ඉන්නද? යන්න ගිය ඇතුළට. ඒකත් හොඳයි. හැබැයි එන්ජිම පොඩ්ඩක් අඬ කොම්ප්‍රෙසර් වගේ පොඩ්ඩක් ඉන්න. ඔයා අපු එක කොච්චර ලොකු දෙයක්ද? මම මේ පාළුවෙන් හිටියේ. තනියෙන් ඉන්නකොට මට මෙහි එක එක දේවල් හිතෙනවා මණ්ඩුක. ඔක ඉතින් අන්තිම ස්වාභාවික දෙයක් නේ මෙයා. ඔයාට මොනවද හිතින්නේ කියන බලන්න. මේ හොල්මන් ගැන. හොල්මන්? හොල්මන්? ඇත්තටම හොල්මන් කියලා දෙයක් නෑ. එහෙමම කියන්නත් බෑ. ඉතින් ඇයි? ඔයාට කියන්න මෙයා මම හොල්මන් ගැන ගොඩාක් දේවල් දන්නවා. මම කියන්නම් ඔයාට. කොටිම මණ්ඩුක බවන හොල්මන් විමානනේ අම්මෝ. ඒ හොල්මන් පවුල් පිටින් ඉන්නේ ලොකු හොල්මන් පොඩි හොල්මන් චූටි ඒවත් ඉන්නවා අම්මෝ. මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා. පාන්දර 2:00ට විතර හොල්මනකට මාව බය වුණා. මගේ වලව් අඩසට ගියා නිදිය ගන්නට. මෙන්න බොලේ කාමරේම යක්කු මතු වුණා. පොළොව දෙබැකට ගෙනිනවා. මහමුද කලම්බාගෙන එනවා. ඕන් එනවා. මම බය වුණේ නෑ. හැම කාමරයකම යක්කු මතු වෙන කලට මම කිව්වා මේ මාට බය නොයනු මෙයාට. මම ගිටර් ගානවා. ලස්සන සින්දු කියනවා. මට මෙහෙම පේනවා. ඇටකටු නැගිටලා එනවා. මම බය වුණේ නෑ. මම කබඩ්ඩරිනවා. ඒ වයි හොල්මන් පිළිලා. මට මෙහෙම හිතෙනවා. හොල්මන් එක්ක නටනවා. දැන් හොල්මනක් එනවා. සුදෝ එපා නටන්න. අපි යමුකෝ ගෙදරට. අපේ අම්මා ඔයාට කුස්සින් ගහයි හනිකොට. මම බය වුණේ නේ. මම එළියට පැනලා දිව්ව පන එපාය කියලා.
අපේ සීයා නැගිටලා ඇව්වා පොට පිස්සුද කියලා. සීයේ එපාන්දන්නේ අපි යමුකෝ ගෙදරට. අපේ ආච්චි ඔයාට ආදරි වේවි හරියට. ඔයි සීයාත් අන්තිමට බය වුණා මේ වගේම. පාරේ යක්කු නටනවා බල්ලන් එකට බුරනවා. මට මේම පේනවා. ආච්චිට තව තද වෙනවා. ආච්චිට තව තද වෙනවා. මට මෙහෙම පේනවා. පාරේ බල්ලෝ පුරනවා. යක්කුන් එකට නටනවා. වලව්ව පුරා මහා යක්ෂ සේනාවක්. හැබැයි මම බය වුණේ. එතකොට ඔය 아무තු සත්ත්ව වලට බය වෙලා නැද්ද? අයියෝ මම කවදාවත් බය වෙන්නේ නැහැ අනේ. ඒ මොකද මම යනවා පරක්කුනේ මේක දොර කොයි පැත්තේ තියෙන්නේ කොයි පැත්තේ දොර තියෙන්නේ කොකද ඇයි ඔය යන්න හදන්නේ? මොකුත් කෑවෙත් නෑ. විකාර හොල්මන් කියලා දෙයක් නෑ. හොල්මන් මේ වෙන් ගන්නවා කියලා මං අහලා නෑ. මං ඔය හොල්මන් වලට බය නෑ. තේරුණාද? මොනවා වුණත් කටුමාරිස් තමන්ගේ හිත ශක්තිමත් කරගත්තා. අයියෝ තව උසමදී ඕන් ඉතින් එයාගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබුණා. ඌරුලාල ඔයා උතන මොනවද කරන්නේ? ඕන් ඉතින් බලන්නකෝ හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. මේ ගොයියාගේ ගේ උඩට දිරච්ච ගහක් කඩා වැටිලා අපේ කූරුගාල ඒකට යට වෙලා. අනේ මං කොච්චර නට්ටු කළාද? අයියෝ යාට ඒක අහුන්නේ නැත්තේ. මම මෙතන හිර වෙලානේ. මං ඔයාටයි බය වුනේ. හොල්මනක් නෙමෙයිනේ. හොල්මන්? මට ඔයාව උතනින් ගන්න මං උස නෑ. මේ හොල්මන් ඉන්නවද අනේ? බය වෙන්න එපා. මේ හොල්මන් නෑ. මං ගිහින් කාවරි උදව්වට එක්කන් එන්න. කටුමාරිස් මොකද ඔයා සීතලේ එළියට බැලලා ඇවිදින්නේ? එන්න ඇතුළට. මං ආවේ උදව්වක් කියලා ගන්න කියලා. අපේ වහලේ කූරුලාල හිර වෙලා. එහෙමනම් අපි ආ බේරගමු. පොටකින් අපිට ඒකට මොනවද ඕන කරන්නේ? ලනුයි, කල්ලින්නකුයි. හරි මං ගේන්නම්. මං හිතන්නේ ඔයා ඔතන හිර වෙලා සෑහෙන දුකක් විඳින්න නැති නේද? මෙහි හොල්මන් ඉන්නවලු නේද? හොල්මන්? ඈ? මම පස්සේ කියන්න.
හරි දැන් තේරුණා. මෙතන හොල්මනක් ඉඳලා නේ. නෑ. ඒ වුණාට මණ්ඩුක කිව්වේ ඒ හොල්මනක් ඉන්නවා කියලා. මණ්ඩුක කිව්වට මං නම් එකෙක්වත් දැකලා නෑ. මණ්ඩුකත් තාම එක හොල්මනක්වත් දැකලා නැතුව ඇති. මම්මගේ පප්පානේ පාවුනා මේ ගෝටයිම් බර කියලා හිටියා අම්මෝ ගෝටයිම් බරට ඔක්කොම බයයි යක්කු මහසෝනා බයයි මහසෝනට දුන්න ගෝටයිම් බර මගේ යාළුවා එහෙනම් යක්කු මගාට එන්න බයයි අම්මෝ කොමේක ඔන්න ඉතින් කටුමාස්ගේ ගේ තියෙනව නේද? ඒක කිසිම කෙනෙක්ට ලස්සනට පෙනුනේ නැහැ. මණ්ඩුක බවන තරම් ධනවත් නැහැ. මීගොයියගේ ගේ තරම් කලාත්මක නැහැ. මහතුන් අයියගේ ගේ තරම් පෞරාණිකත් නැහැ. ඒ වුණාට අපේ කටුමාරිස් තමන්ගේ හිතේ හැටියට තමන්ගේ ගේ හදාගෙන හිටියා. ගම්වතුර කාලෙට මීගොයියා මේ ගෙදරට ගොඩ වෙනවා. ඉතලා හෙట్లా මොනවා හරි බීලා යන්න මණ්ඩුකත් එනවා. හැබැයි ඉතින් මණ්ඩුකට අතපය තියන් ඉන්න බෑ. පේනව නේද? අර පිළිමෙන් නහය කඩලා. මහතුන් අයියා නම් ඉඳලා හිටලා එනවා දීර වීදුවක රහ බල්ලා යන්න. මේ ගෙදරට වෙන ආගන්තුකෙක් නම් කවදාවත් නැවිත් නෑ. ඔන්න ඉතින් එක දවසක් මේක නම් වෙන්න බෑ. මේ ගොයියට ගිහින් කියන්න ඕනේ. කටුමාරිස් මීගොයියාගේ ගෙදරට එනකොට ඈත තියාම එයාගේ සද්දේ. මම දන්නවා මගේ යුතුයකම් මොනවද කියලා. ඒ වුණාට ඔයාගේ යුතුයකම් කොටස අමතක වුණොත් එහෙම. හැබැයි ඉතින් ඔන්න වැඩියෙන්ම වැදගත් වෙන්නේ යුතුයකම් වලට වඩා වරප්‍රසාද. මොකද දැන් බලන්න මම වගේ ප්‍රභූවරයෙක් ගත්තොත් වැඩියෙන් වැදගත් වෙන්නේ වරප්‍රසාදේ නේද? අපිට ඒකක් බිලින් මණ්ඩුක. තේ වෙන මොකුත්ම නැත්තම් ඉතින් තේ කමක් නැහැ. තේ ගුණයි තේ වලට වඩා අරව තිබ්බනම් 10 ගුණයක් හොදයි. මං කියන්නේ මොකුත් පොඩ්ඩක් නැත ඔයාගන්න. මේ ගොයියෝ කටුමාරිස්. කටුමාරිස් කොහොම හොද හදේ. හැබැයි ඉතින් මේ මං තරම් ප්‍රභූනේ. කොහොමද මේ ගොයියෝ? මණ්ඩුකත් ඉන්න එක හොඳයි. මට තියෙනවා පුදුම ආරංචියක් කියන්න. අපි කලින් තේ එකක් බීලා ඒක හොඳයි. මට අද උදේ කන්නත් බැරි වුණා. මේ ගොයියෝ මට අද උදේ ලියුමක් ආවා. කටුමාරිස් අයියෝ ඔයා මොන ලියුම් දන්නේ? මට නේ නියම ලියුම ආවේ. පොඩ්ඩක් ඉන්නකො මණ්ඩුක. ඔයා දන්නේ නෑනේ මේ ලියුම ගැන.
මුලින්ම ලියුම් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්න තියෙන්නේ ග්‍රීසි සැලලීනිය ගින් තියෙන කොන්තකන් තොටින් ගෙලීම මේව පරීක්ෂණ දේශයක ලියලා තියෙන ලස්සනට ලියලා තියෙනවා. මෙන්න තේක. ස්තුතියි මේ ගොයියෝ. මේ ලියුමේ වල තියෙන්නේ අපේ මස්සිනා. එයා කියලා තියෙනවා අපේ ගෙදර නවතින්න එනවලු. මස්සිනා එනවනම් ඔයාට ගොඩක් සතුටු වෙති නේද? අයියෝ ඔයාගේ කතාවත් ඇත්ත. ඒ වුණාට දැන් ඔයා මගේ නිවුස් එක ඇහුවේ නෑනේ. ඒක තමයි තාම වැදගත් ප්‍රවෘත්තිය මෙතන තියෙන්නේ. මණ්ඩුක මෙන්න සීනි. මොකක්ද? සීනි දෙන්න සීනි. කටුමාරිස් ඔයාගේ මස්සිනා මොන වගේද? මීට කලින් නම් මං එයාව හම්බ වෙලා නෑ. එයා මොන වගේද දන්නේ අපිට පුළුවන් වෙයි නේද එයාව ගඟ පෙන්නන්න එකයි යන්න. අපි කට්ටියටත් ඇවිදින්න පුළුවන්නේ. මං හිතන්නේ එයා මණ්ඩුක භවන බලන්නත් කැමති වෙයි. ඕක ඉතින් අමුතුවෙන් අහන්න දෙන්නේ නෙමෙයි නේ. දැන් බලන්න ඕනම එන ප්‍රභූ කෙනෙක් පිටින් කින ඕනම කෙනෙක් දවස් දෙක තුනක් මණ්ඩුක භවනේ නැවතිලාමනේ යන්නේ. නැත්තම් එයාගේ තත්ත්වයට හොඳ නෑනේ. ඒකයි යා නවතින්න අපේ ගෙදර. මගේ වැදගත් නිවුස් ප්‍රවෘත්තිය මොකද දන්නවද? මං කල්පනා කරා සාහිත්‍ය සඳහාවක් පවත්වන්න. ඒ සඳහා මං ගෞරවයෙන් ආරාධනා කරා කලා භීෂණ දේශභූෂණ හරපරස්මතිතුමාට. එතුමා මට පොරොන්දු වුණා මට කරන ගෞරවයක් හැටියට ඇවිල්ලා එනවමයි කියලා. ඇත්තද? ඒ මගේ මස්සිනා. හරපරස්මතිතුමා ඔයාගේ මස්සිනාද කටුමාරිස්? නේ ඒක කොහොමත් වෙන්න විදියක් නෑ. කලා භීෂණ දේශභූෂණ මහාචාර්ය හරපරස් කියන්නේ බොහොම වැදගත් මිනිස්සෙක්. එතුමා මේ කටුමාරිසාගේ මස්සිනා වෙන්න විදියක් නෑ. අනේ මන්දා මස්සිනාගේ නමත් ඕකමයි. ඔයාට හරියටම විශ්වාසද? බලන්නකෝ. මේක මේ පැහැදිලිවම ලියලා තියෙන්නේ. හරියටම හරි නෙන්න. නෑ මෙතන මොකක් කරේ ප්‍රමාද දෝෂයක් වෙලා තියෙනවා. මහාචාර්යතුමා කියන්නේ ඉතා ප්‍රභූ මිනිසෙක්. යා මම වගේ ප්‍රභූ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුට පුළුවන් ද කටුමාරිස්ලාගේ ගෙදර කට්ට කකා ඉන්න. යා අපේ ගෙදර නවතින්න දෙනවා කියලා කිව්වා. මට එනවා කියලා පොරොන්දු වුණා. ඒක කරන්න දෙන්න බෑ පිස්සු දාපෝ. ඒක වෙන්න බෑ. මණ්ඩුක එහෙම කියන්න එපා. කටුමාරිස්ගේ ගෙදර කොච්චර ලස්සන තැනක්ද? පොඩි වැඩේ කරන්න තියෙන්නේ. එතන පොඩ්ඩක් අස්පස් කරලා දාන්න. අපි හිතුවට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි කටුමාරිස්. ඔව්. අපි එහෙම කරන්න බලමු. ආන්න හරි මණ්ඩුක. ඔය ගල් රෝල වැහෙන්න තියන්න. ඒ වුණාට මට කොහොන කරනවනේ. මං හිතන්නේ මණ්ඩුක කොයි පැත්තෙන් තියන්න නැතුව මේ පැත්තෙන් තිබ්බනම් හොඳයි. මේ මම මේ ඔයාට උදව්වක් කරන්න ආව මට උපදෙස් දෙන්න එනවා. මේ ආබලන්ටකෝ අප්පා. මේ මං වලට තව උපදෙස් දෙන්න මේ අපේ ගෙදර වැඩ වැඩි වුණාම මං කරන්නේ හොතම්බේ කුලිට ගන්න සර්වන් කෙනෙක් ඇදින්. ඔයත් කරන්නකෝ අනේ මේ වගේ වැඩ. අර සෙල්ලම් බෝතල් ටික කොහෙන් හරි අංගමු. අපේ ඔය බෝතල් ටික උතනින් අයින් කරන්න නැත්නම් මේ මිනිස්සු අපි ගැන මොනවා හරි වැරදිට හිතන්න පුළුවන්. අපි මහතුන් අයියකින් ක්‍රිකට් පිටක් ඉල්ලගමු. එතකොට ඒක ගේ ඉස්සරහින් තියන්න පුළුවන්. ඒක හොඳයි. පොතක් පතක් කියවන අතරන් දෙයක් තවත් නම් මට නෑ. නරකද නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිල්ලා පොතක් පතක් කියවලා ඒවයේ තියෙන දේ තේරුම් ගන්න එක මහ ලොකු අමාරු දෙයක් යෝක. මොකද ඒ සද්දේ? මේ වටේ තියෙන බඩු මුට්ටු පිළිවෙලකට තිබ්බොත් හොඳයි නේද මණ්ඩුක? මේකෝයෝ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕක අනිත් බඩුත් එක්ක ගැලපෙන්නේ නෑ නේද? නෑ මේක මෙතනට ගැලපෙන්නේ නෑ. මේක මේ ඇන්ටික් එකක්. අයියෝ මේ වගේ එකක් තිබුණා. 18 වෙනි ලුයි රජුරුවන්ගේ නංගිගේ කාමරේ වට මතකයි. පළවෙනි දවසේ රාත්‍රී ආහාරය ඔයාලා ගෙදර ගමු. එහෙම හොඳයිනේ. අපේ ගෙදර? අයියෝ ඔයා ඒකට කිසිම දෙයකට බය වෙන්න එපා. මං ඔයාට වන්නම් කණ්ඩත බොණ්ඩත පිගන් කෝපත ඉද ගැනීමට සවිවත් පුතු. එතකොට ඔයා ඉදාරයට වෙන බඳුමක් අඳින්න ඕන. වෙන බඳුමක්? කබායක් වගේ එකක් ඇඳුවොත් නම් හොඳයි. ඒත් නෑනේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඒ ටිකත් මං ගානෙම ලැබෙන්න සලස්වන්න. සෑහෙන්න වෙලාවකුත් කියා කටුමාරිස් තාම ඇඳලා ඉවර නැද්ද? මෙතන මොකාද වගේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. මාත් යන්න මගේ පොල් සූට් එක ගේන්න. මොකද? මට මේ අඳුරන්න බැරුණානේ මේ යන්නේ. මටත් සෑහෙන කාලෙක ඉඳලා ඔය වගේ සූට් එකක් මහගන්න ආසාවක් ඇති වෙලා තියෙනවා. දැන් ඔයගේ මස්සිනා කැමති අපි ඔය වගේ සූට් එකක් ඇඳලා ඉන්නවටද? මට අඳුර ගන්න බැරි වුණා මෙයා. ඒ විතරක් නෙමෙයි නේ මටත් බැරි වුණා නේ. හරි ලස්සනයි නේ අනුබාද ඔබේ. එහෙම තමයි ඉන්නට ඕනේ. ඒවා ස්ථිරික වෙන්නේ නෑනේ. ගේ දොර ගැන දැනගත යුතු වේ. හැමට වැඩට තියාගන්න හැමදාමත් අතු ගන්න.
එතකොට ගෙවල් දොරවල් ඉබේම ලස්සන වෙනවා. මේ ඔක්කොටම වැඩි වටින දෙයක් තියෙනවා. මල්ලි තත ගලවන්න හැටි දැනගත යුතුනේ. හැම දෙයකමත් වගේ පුංචි කලාවකුත් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ කලාවට අපේ වැඩේ කරගන්න හැටි. එහෙම තමයි අපි කවුරුත් ඉන්නට ඕනේ. මෙයා මෙතන ඉඳන් ශ්‍රුතියෙන් පිට සින්දු කියනවා. අපි ලස්සනට ඉන්නට ඕනේ. අපි ලස්සනට ඉන්නට ඕනේ. අපි පුළුවන් තරම් හොඳට එන මුත්තව පිළිගන්න ඕනේ. නේද මහතුමයි? ඔන්නෝක නවත්තලා මෙයාට එනවා. මේක ඉවර වුණොත් මම වගේ කියන්නේ නෑ. අපි ලස්සනට ඉන්නට ඕනේ. හරි ලස්සනයි නේද මාදෝබේ. ඕක කීපාරක් කිව්වද මලවදේ? කීපාරක් කිව්වත් ඕක තමයි ඇත්ත මණ්ඩුක. හරි ලස්සනයි නේද මාදෝබේ. හරි ගානට හරි ඉන්නට ඕනේ. හරි ලස්සනයි නේද මාදෝබේ. එපා මට ඕනේ නෑ මේ වගේ ඇඳුම්. මං වෙන්දා ඉන්න විදියටම ඉන්නවා. එයා කැමති නම් අපේ ගෙදරට එයි. මට බෑ මේවා තද කරගෙන ඉන්න. හරි වගේ. නැත්තම් එයා යන්න ගියාවේ. සොයාගත යුතුයි. කෙසේ වෙතත් පාන්දරම රාජකාරියට වාර්තා කරන්න. මේ මස්සිනා වෙන්නේ නැති. ඔව් ඔව්. කෙතරම් ප්‍රීති ජනකද ඔබ මට මෙහි නතර වෙන්න ඉඩ දීම. ඕක මොකද්ද? එන්නකෝ ඇතුළට. එතකොට මේද ඔබේ සුන්දර නිවහන? ඔව් මේක තමයි. ඔයාට ලෑස්ති කරපු කාමරේ බලන්න යමුද? ඒක ටිකක් පොඩි. සහෝදරය. කෙසේ වෙතත් මම විශාල නිදන මැදිරිය වලට ප්‍රේමනාපයක් නැහැ. ඇත්තද? මේ කොයියෝ මන්දුක මහතුන්නයි මොනවද මේ වෙන්නේ? රාත්‍රී ආහාරයට මා වෙනමම ඇඳුමකින් සැරසිය යුතුද? මා අදහස් කළේ ඔබ අමුත්තන්ටත් ආරාධනා කර තිබෙනවද? නෑ. ඕන්නේ අමුත්තෝ නෑ. මන් රැට කන්නේ තේ කප් බොනවා විතරයි. ඔයාට විස්කෝතුවේ පළතුරු කේකුයි. මා ඒවාට ගොඩක් කැමතියි. ඔය ඇත්තමද? අපි දෙදෙනා විතරද? ඔව්. කම් නැත. මේ උසස් සමාජයේ අයට සාහිත්‍ය පිළිබඳව දේශනා පවත්වල මා ඉතාමත් වෙහෙසට විඩාවට පත් වී සිටිමි. මා මෙහි සිටින තාක්කල් එවැනි දේවල් කිරීමට නම් අදහසක් නෑ. මට අවශ්‍ය ඔබ සමග පවුලේ දේවල් කතා කරන්න. මතකද අර ඇල්බර්ට් අංකල් ලන්ඩන් වල එක්කෙනා නෙමෙයි? මොකද මතක නැත්තේ? එයා අපේ මූණේ දැලි ගෑවා. අපි කොහොමත් සුදු නෑ තමයි. එයා සූදුවට ගිහිල්ලාමයි නැති වුණේ. අන්තිමේදී ඔහුට මහපාර පමණනේ ඉතුරුනේ. රසවත් තේ කෝපයක් තිබුණා නම්
පුංචි කාලේ අපි දෙන්න මිතුලේවත් හේතුව පැන්න මට මතකයි තාමත් ඒ පොඩි කාලේ පාසල් නොගින් මග ඇරලා අම්මට අවුවිට්ටපු කෑවා අමතක වේතු ඒ පොඩි කාලේ මතකේ නැතිදෝ ලොකුනත් හරි ලස්සනයිනේ පුංචි කාලේ දුවලා පැනලා නටලා ගයලා කැලේ පැන්නේ හැටි අපේ පුංචි කාලේ හරිම ලස්සනයි කැමති නැද්ද යන්න පොඩි කාලෙට ආයේ මන්නං කැමති කොහොමද ඔය ගානට යන්න. හොඳයි නේද මගේ සින්දුවේ අපි දෙන්න එක සමගියෙන් එමු. අමතක වේදෝ ලොකුනත් හරි ලස්සනයිනේ පුංචි කාලේ දුවලා පැනලා නටලා ගයලා කැලේ පැන්නේ ඇටි පුංචි කාලේ හරිම ලස්සනයි අපි කැමති වුණත් ඒ කාලෙට ආයෙ යන්න බෑ ඒ පුංචි කාලේ කොහොම වුණ ආයෙ ඉන්නේ නෑ කොහොමද කවිය? ඕක කවියක්ද? ඔව්නේ එහෙනම් කමක් නෑ. පුංචි කාලේ ආයෙ ඉන්නේ නෑ අමතක වේදෝ ලොකුනත් හරි ලස්සනයිනේ මට ආසෙත් කියන බලමු. අපි නන්ද මාමා එක්ක හිටිය ගෑනු ළමයා ලේසි. ඒ පුංචි කාලේ හරිම ලස්සනයි ඔය ගියාද ගෑනු ළමයා? මේ මොනවද මෙයා මේ කියන්නේ? මං කිව්ව කවිය නෙමෙයිනේ මෙයා මේ කියන්නේ. අනේ මන්ද මං කිව්ව එක මේ මතක නෑනේ. මාර කෙනෙක්. දැන් මට ඉලක්කයට විසිකිරීමට හැකිය. ළඟදීම ඔබව මම පරාජය කරමි. මේවට කැමති වේද මන්දා? මං වැවර ගෙඩියක් කපාගෙන ආවා. අපේ ගෙදර සීතල පෙට්ටියක් නෑනේ. ගසින් කඩාගත් ඒවා නේද? මොන තරම් නැවුම් සූදක්ද? දැන් ඔය හෙට තියෙන සාහිත්‍ය උත්සවයට මා යා යුතුමද? නොගියොත් හොඳ නෑනේ. මණ්ඩුකෝ ඇනකම් බලන් ඉන්නේ. කමක් නෑ ඔබ කියන නිසා මා යන්නම්කෝ. කොහෙවත් නොගොස් මෙතනම රැඳී සිටින්න. මම විගසින් පැමිණෙන්නේ. හමුවීම සතුටක්. මා සිතනුයේ මේ මණ්ඩුක මහත්මයා විය යුතුයි. ඔබේ නිවස්නය ඉතාමත්ම අලංකාරයි. එහෙත් මා සිත ගත්තේ අර වංගුවේ තිබෙන ගිම්හාන නිවසයි. ඒ මොකද්ද? ඔබ අඳුරනව නේද මාගේ මේ ඥාති සහෝදරයා? ඇත්තෙන්ම මා ඔහු කියු නිසා යාවේ. නැත්නම් මං ඔබගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමි. මම බොහෝසේ විඩාවට පත් වී සිටිමි. කෙතරම් උත්සව ප්‍රමාණයක්ද? හේත් මා ඔබේ ආරාධනාව පිළිඅරගෙන මෙහි එන්න සිටුවේ මගේ මේ සහෝදරයා දකින්නයි. මගේ පියා ජීවත්ව සිටින කාලේ කිව්වා මේ කටුමාරිස් මලයා හරි හොඳයි කියා. මොනවා? ඒක ඇත්ත. කටුමාරිස් තමයි අපි අතර ඉන්න හොඳම එක්කෙනා. ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔබතුමා මේ පැමිණීම අපට ඇත්තටම ලොකු ගෞරවයක්. ඔබතුමා අපේ මිත්‍රයෙකුගේ නෑදයෙක් වීම ඊටත් වඩා ආඩම්බරයක්. මොකක්? කමක් නෑ මේ ප්‍රශ්නයක් නෑ මේ මං කියන්න හිටපු එක තමයි මාතුගාය මොකද කාවාගේ මෙතන පැල්ල කිව්වේ කමක් නෑ දැන්. ගරුතර මෙතිදු ඔබ සෑම සාදරයෙන් ගෞරවයෙන් පිළිගමු.
එට ඇතුළට පැවෙන්න දෙයක් නෑ හිතුවනේ ඒක වැටයි කියලා මං මාව වට්ටන්නට කටුමාරිස්ට බෑ. ඔබතුමා එන තෙක් අපගේ ප්‍රේක්ෂකයෝ බලාගෙන සිටී. එන්න ඇතුළට. ඕකේ. බොහොම ස්තුතියි කටුමාරිස් මලේ. මට හිතෙනවා මම ආයෙත් ඉපදුනාය කියා. නැවත දවසක පැමිණෙන්නම් විවේකයෙන් ඉන්න. ඒක හොඳයි. ඔයාට මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවනේ. ඇයි මං ගැන විතරක් එහෙම කියන්නේ? ඔබට වුණත් මේ සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවනේ. කොහොම වුණත් මං ආපහු දවසක එනවා. ඕන වෙලාවක ඇවිත් යන්න. එතකොට බැරියයි මේ ගොයියත් එක්ක ගඟ පැත්තේ යන්න. ඔව් බැරි වෙන එකක් නෑ. එන්නම්. හොඳයි. මං ආයෙත් දවසක එනවා. හොඳයි හොඳයි. බයි. කටුමාරිස් මම මේ ඔයාව හම්බෙන්න කියලා මම තකහණිය ආවේ මේ. හොඳ ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක් තියෙනවා. අපි දෙන්න ගිහලා ඒක බලමුද? මොකද කියලා මම ටිකට් ගන්නම්. පාන්දර බස් එකේ ගියොත් අපිට හැන්දෑව 5 වෙනකොට එන්න පුළුවන්. ඔන්න ආයෙමත් වසන්ත කාලේ ඇවිල්ලා. හැබැයි ඉතින් වෙන වසන්ත කාලවල් වගේ නෙමෙයි මේ සැරේ. තාම ගස්වැල් කොළ පාට වෙලා නැහැ. දුඹුරු පාටයි. හැබැයි ටික දවසක් යනකොට ගස්වැල් කොළ පාට වෙලා ඒවැ මල් හැදිලා ගෙඩි හැදිලා බලන්න ලස්සනේ බෑ. රතු පාටට, දම් පාටට, කහ පාටට එක පාට ගෙඩි. කොහොම වුණත් ඊළඟට එන්නේ සිසිර ඍතුව. කවුරුත් වගේ කටුමාරිසුත් ඒ හැම දෙයකටම මූණ දෙන්න ලෑස්ති වෙලා තමන්ගේ ගෙදරට වෙලා ඉන්නවා. ඒ මොකක්ද? ආයෙලියුමක් නේද? මස්සිනාගෙන්ද දන්නේ නෑ. කෝකටත් බලමුකෝ. මොනවා? නියමයි. කාලෙකින් හම්බ වෙන හොඳ අවස්ථාවක්. මේකෙන් මට දිනන්න පුළුවන් නම් ඒත් ඒක වෙන එකක් නෑ. එලි වෙලා නේද? මොකක්ද නීවි? ලියුමක්. අද කටුමාරිස් හිතාගෙන ඉන්නේ යාට විතරයි ලියුම් එන්නේ කියලා. සමාජාන විනිශ්චයකාරකමක් හම්බෙන්න වගේ. කොහොමද? අජප්පි. අනේ මහතුන් අයියනේ. සුබ උදෑසනක් මහතුන් අයියේ. එසේම වේවා මී පුංචෝ. උදේ පාන්දරේම මහතුන් අයියේ විදින්න ගිහිල්ලා වගේ. ඔව් පොඩි ව්‍යායාමයකටත් එක්ක ඇවිදින්න ගියා. මෙන්න මේ ලියුම මහතුන් අයියට. ඒ තැපල් මාත්‍ර වර්ජනය කරලාද ඔය ආතේ ඔක එව්වේ? නෑ මේක මෙතන තිබුණේ. මං ගිහිල්ලා එන්න. හොඳයි. බලමුකෝ අත්‍යවශ්‍ය රාජකාරියකට එන්න කියලාවද්ද කියලා. කැලේ මිතුරන් හැමතෙම කරන නිවේදනයයි වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනයේ මෙවරත් පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු. ඒක නම් බොහොම හොඳ වැඩක්. මෙවර ජයග්‍රාහකයා වෙනුවෙන් විශේෂ රීති කුසලායනයක් පිරිනමනු ලැබේ. ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ කෙලින්ටන් මහත්මියයි. අවසාන වටේ ජයග්‍රාහකයා වෙනුවෙන් ඒ පිරිනමනු ලැබේ. මේ පාර දෙන්නේ එන රීති කුසලායනය. කොච්චර අපූර්වද? ගිහිල්ලා බලන්න ඕන අනිත්‍යයටත් මේ ලියුම ඇවිල්ලාද කියලා. මතේ ඉවරයි. මේක හැමතැනම ගෑවෙනවනේ. අයියෝ මතේ මිදි ගෑම් එකක් හැදුවා. අපරාධ රීතියේ කුසලානේ. ඕන් කරදරයක්. එන්න ඇතුළට එන්න. කටුමාරිස් මොකද දොරත් වහගෙන කරන්නේ? මේ ගොයියෝ මම මේ කියන්න. මම මිදි ගෑම් එකක් හදනවා ප්‍රදර්ශනයට තියන්න. කොහොම හරි දිනන්න ඕනේ. උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ කටුමාරිස්. හැබැයි ඉතින් හැමෝම වගේ බලන්න දිනන්න තමයි.
කෝ බලමු. ඇත්තම ඒකට මාරිස් පුතුම රහක්නේ. ඇත්තමද? මිටි ජෑම් එකක් වුණාට මේකේ අඹ, අන්නාසි, ස්ට්‍රෝබෙරි, ඉවුල් මේ හැම එකම රහ තියෙනවා පටු මාරිස්. මගේ අම්මෝ මේ ගොයෝ ඔය ඇත්තමද? මොකටද මං ඔයාට බොරු කියන්නේ? පළතුරු කේක් එකට නම් කිසිම තැනක් ලැබෙන එකක් නෑ. පළතුරු කේක් එක? ඒ කියන්නේ ඔයත් මේකට සහභාගී වෙනවද? නෑ මං ඉතින් එහෙමම කිව්වා නෙමෙයි. මට ඔය ප්‍රදර්ශනය ගැනවත් රිදී කුසලාන ගැනවත් කිසිම ආසාවක් නෑ. ඔව් මටත් ඒට ආසාවක් නෑ මේ ගොයෝ. ඒත් ඔය ඉදිරිපත් ඒක නම් හොඳයි. ඒක නෙමෙයි. ඔයා ළඟ වැඩපුර පළතුරු එහෙම නැද්ද? ඒ මොකටද? පළතුරු කේක් එකට. මං ගාව ඕන කරන හැමදේම තියෙනවා. පළතුරු තමයි නැත්තේ. මං ගාව නෑනේ තිබ්බත් ඒවා කැවෙනවනේ. ඒකත් එහෙමද? පොඩක් ඉන්න මහතුන් අයියා ගාව නම් පළතුරු ඇති. හැබැයි නේන්න. ඒකත් ඇත්ත තමයි. මං යන ගමන් යන්න. එහෙනම් මාත් එන්නද? ඔයාට ඕන නම් මේ වේලිච්ච වෙරළු වලින් ටිකක් ගත්තට කමක් නෑ මීගොයෝ. මට ඕන තරම් තියෙනවනේ. ඕ කතා කරන්න ගිහිල්ලා ඇන්නුනනේ මේ ඉදි කට්ට. තුවාල වුණාද? මහතුන් අයියා මම එහෙම වුණාට තරහ වෙන්න එපා. ඔයා උච්චර වෙරළු එක්කව කරන්නේ ඇයි? මමත් මේ පළතුරු ටිකක් හොය යන ගම මෙහාට ආවේ. මම මේ වෙරළු අච්චාරුවක් හදන්නයි යන්නේ. ඇහුණද මීගොයෝ? මේ පාර තියෙන වාර්ෂික සංදර්ශනයේ ආහාර පාන අංශයට මාත් ඉදිරිපත් වෙනවා. මං ඒකට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වෙරළු අච්චාරුව තමයි. මේක මේ අපේ ගමේ වැඩක් නේ. ඒකට උදව් කරන්න එපාය. ඒකත් ඇත්ත තමයි. හැබැයි පුතෝ අනිත් අය ගැනත් ඇහගාගෙන ඉන්න ඕන. අනිත් අය? කවුද ඇත්තට? ඔව් ඉතින් මේ වෙලාවේ කොහොම හරි තරගෙන් දිනන්න වැරදි වැඩ කරන අයත් අපි අතර ඉන්නවනව. කෙලින්ම නොකියුවට මම මේ කියන්නේ කවුරු ගැනද කියලා මීගොයියටයි කටුමාරිස්ටයි තේරෙනව ඇතිනේ. මම මේ කියන්නේ මාළුක ගැන. මොනවාද මාත්‍යෝ මේ වීදුරු බෝතල් වල තියෙන්නේ? මේ වීදුරු බෝතල් වල තියෙන බීම වර්ගයක් මම්මයි නිෂ්පාදනය කරේ. බලන්න මේ පෙට්ටියදී ඈ. මාත්‍යෝ කඩේකට ගියා නම් කේ රුපියල් 3000ක්වත් මට එපා එච්චර ලොකු ගාණක්. මට දෙන්න පුංචි රුපියල් 20ක්. හැබැයි ප්‍රදර්ශනයට තියලා පළවෙනි තෑග්ග ගත්තට පස්සේ මොකද පළවෙනි තෑග්ග ගන්න බෑ. ෆස්ට් ප්‍රයිස් එක ගත්තොත් තමයි ඒකට යන්නේ. ඔන්න බලන්න මේක බින්දෙන් ජලයේ පයිප්පයෙන් වැටේ. ලොකු ඇට ලොකු බෝතල් පොඩි ඇට පොඩි බෝතල් ආව බලන්න වැටෙන හැටි. ඔන්න බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා විශ්ව මණ්ඩලයේ අය මේකට ඇවිල්ලා බලයි මණ්ඩුකගේ මේ කෘතහස්ත නිර්මාණය මොකද්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට පළවෙනි තෑග්ග දෙනවා. ඊට පස්සේ මම තමයි කියලා වැඩල්ල අපි. ඒකටමත් ඇවිල්ලා තල්ලි තෑග්ග බලන්න. මෙන්න මේක තමයි මේ මිලේනියම් එකේ තිබිච්ච දැවැන්තම නිර්මාණය. මට හිතෙනවා ඒගොල්ලෝ ඇවිල්ලා මගේ ගෙදර දොරට තට්ටු කරයි කියලා. හරියට හරි ඔය ඇවිල්ලා තියෙන්නේ. පොඩකිට මම හැමදේම ලෑස්ති කරලා තියෙන මම දන්නවනේ මහතුරු අපේ ගෙදර ඉන්නවා කියලා. මොකද්ද මණ්ඩුක කිව්වේ? අරව මේ අල්ලන්නේ. ඇයි මණ්ඩුක වෙන කවුරු හරි ඉනකන්ද බලාගෙන හිටියේ? මං ඉතින් මේ විනිශ්චය මණ්ඩලේ නෑ මේ එන්නේ මේ සීනි බණි තියෙනවා වැලිතලපා වගේකුත් තියෙනවා. ඉන්සානේ ඇතුළට ඇවිල්ලා අර කණ්ඩා මේ ඔයගොල්ලෝ රිදී කුසලාන ගැන බලාපොරොත්තුවක් තියෙනවද? ඒක ගැන කතා කරන් තමයි අපි ආවේ. ඒක නෙමෙයි ඔයා කොහොමද දන්නේ? මට නිකන් හිතුණා නිකන් ලාවට හිතුනේ නෙමෙයි. ඔන්න බලන්න මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. මගේ මේ භූවිද්‍යාව හා අභ්‍යවකාශ දැනුමට මම පල්මානික්කන් ටිකක් දාලා ඒකට සින්නක්කාරන් දාලා පොඩි වීමක් හදුවා කාටවත් බොන්න පුළුවන් වෙන්නේ. දැන් තමයි මම අරකට පොඩි කෙනෙක් ලෑස්ති කරලා තියෙන්නේ. මොකක්ද ඔය අර්ග කිව්වේ? අර රිදී කුසලානෙට. දැන් මණ්ඩුක ඔයා අපිට ඔය කියන්නේ හොඳම ඉදිරිපත් කිරීමට හම්බ වෙන තෑග්ග ඔයා කොහොම හරි දිනා ගන්නවා කියන එක නේද? ඔය ඉතින් ඒක ඉතින් මම වගේ විද්‍යාඥයෙකුට ලැබෙන්නේ. මං ගැන කියන්න කැමති නෑ අනේ ඕවට. හරි. ඒ තෑග්ග දිනා ගන්න ඔයාට තියෙන සුදුසුකම මොකක්ද? සුදුසුකම මොකක්ද කියන්නේ? අයියනේ බලන්නකො මම මේ ගෙදර හදපු හෝම්මේඩ් සරුවත් එක කොයිතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක්ද? අනේ දෙයනේ. මේ පාරත් හරි වගේ. මණ්ඩුක ඔයා ඕනෑවට වඩා ඉහළනුයි හිතාගෙන ඉන්නේ. ඔය අහංකාරකම එච්චර හොඳ නෑ. මේ නිකන් යන්න මහතුන් අය යන්න. වරුණ නම මහතුන් උනාට කිසිම මහත්මා ගතියක් නෑ. මගේ සරුවත් එකට විතර කුවකම් කර ඉරිජාකම් කර මගේ සරුවත් එක තරම් හොඳ සරුවත් එකක් මේ තුන් ලෝකෙම නෑ. මගේ සරුවත් එකට කුවකම් කර ගල මූණ සරුවත් එක්ක කුවකයා. මට පේන්නේ මෙයාගේ මොලේ ඩිංග කවුල් වෙලා වගේ. ඔව් අපි ඉතින් මොකට ඉන්නවද කටුමාරිස් යමු යන්න කියන දේ අහන්න නැති මණ්ඩුකට මොනවා වුණත් අපි මොනවා කරන්නද? ඌ යනවද සීනි බනිස් කන්නේද? සීනි බනිස් කන්නේ. මට ඕනේ නැති බනිසක් නේ. මම යනවා මගේ පළතුරු කේක් එක හදාගන්න. ඒක නෙමෙයි මට ආසයි වගේ බීමකින් පොඩ්ඩක් බොන්න.
කටුමාරිස් ඔය ඇති එනවා මහතුන් අයියේ. එන්න මණ්ඩුක. ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියලා ප්‍රයිවට් බස් වල ඩ්‍රයිවර් ගාව ලූටු ටික දාලා තියෙනවා දැකලා තියෙනවද? ඔයා කොහෙද ගින්ද ප්‍රයිවට් බස් එකක ෆුට්බෝඩ් එකෙන් උඩට යන්න පුළුවන් අපිට. මොනවා වුණත් මගේ නිර්මාණය ගැන නම් ඈ. මොකද අපේ කෝච්චි එක සද්දයක් ආවේ දුම් කෝච්චි නැති වෙලා දුම් කෝච්චි සද්දයක් ආවේ හරි පුදුමයි. කොහම වුණත් හැබැයි ඉස්පේට වෙන්නේ නැවතුනේ. අයියේ Madung air! Ada apa dia? Komandan kemarin mesin Anggila sekali karena aja me Sastawati Praharya. Mai tanir tele setarai lada kini mai te. Ane mage ridi kusalane ayo matai dai we makru jauh de. Mandang we awa koi dati ente hane ridi kusalane macam we ada tu apa? Aje. Me mai dalam be. ඔන්න ඉතින් වාර්ෂික සංදර්ශන දිනේ උදා වුණා. ගොඩාක් අය එතෙන්ට ඇවිල්ලා හිටියා. එක තරාතිරම අය. කොටින්ම කියනවා නම් තැනකට වැද්ද ගන්න බැරි අයත් එතන හිටියා. ප්‍රදර්ශනයට තිබ්බ හැම දෙයක්ම වෙන වෙනම විනිශ්චය මණ්ඩලයේ පරීක්ෂාවට ලක් වුණා. ජයග්‍රාහකයා තෝරන වෙලාවත් ටික ලං වෙනවා. අනේ මේ මාතුන් අයියේ මට මගේ ලොසින්ජරේ දෙනවද? ලොසින්ජර් මං ගත්ත ලොසින්ජරයක් නෑ මං ඕවා කාපු කාලේ ඉවරයි. නෑ ඔය ඔයාගේ කෝට් ටික පිටිපස්සේ මොකක්? පොඩ්ඩක් ඉන්න මහතුන් අයියේ මං ගලවන්නම්. මෙන්න මේ පුංචෝ කවුරුත් නැත්තනකට කියලා මේක කන්න පුළුවන් වේද දන්නේ. විසිතුරු කෑමංශයෙන් පළවෙනි තැන මහතුන් අයියගේ වේලපු වෙලලු වච්චාව. මේකට ඉතින් අමුතු දෙයක් දැම්මේ නෑ. පිරිසිදුවට හැදුවා එච්චරයි. කේක් වලින් පළවෙනි තැනට ආවේ මීගොයියගේ පළතුරු කේක් එක. අම්මේ ඇති අන්තම් අන්තිම වටේ දිනා ගන්න පුළුවන් වුණොත් එහෙම. පැණි රසාංශයේ පළවෙනි තැන කටුමාරිස්ගේ මිදි ජෑම් එක. හරි පුදුමයි. මණ්ඩුකත් වැඩේ අතරියේ නෑ. එයාගේ ගෙදර හදපු බීම වගේ එකට මූලික වටේ පළවෙනි තැන හම්බුණා. මගේ ජයග්‍රහණය පිටිපස්සේ ඇති සාර්ථකත්වය ලෙස මා දකින්නේ මා විසින් සහජයෙන් ගෙන හැකියාව සහ උතුංග දේහදාදී දැනුම සහ පරිකල්පන මෙව්ව එක. මෙතන තිබ්බ ලස්සනම ප්‍රදර්ශන භාණ්ඩය තමයි හෝතඹුවගෙන ආපු වට්ටක්ක ගෙඩිය. ඇත්තට මේක ලස්සන වට්ටක්ක ගෙඩියක්. කාට වුණත් ඒකෙන් කෑල්ලක් ගෙදර ගෙනියන්න හිතෙනවා. මාතුන් අයියා යන්න විනිශ්චයකාරයා එනවා. අවසාන වටේ ප්‍රතිඵල කියන්නයි යන්නේ. ඇත්තද? බලමුකෝ. නවනවරුනි මහත්වරුනි කරුණාකර සවන් දෙන්නකෝ. පිටිපස්සේ එල්ල තිබ්බ එකක් කොහමද අනේ කන්නේ? බොහොම ස්තුතියි. මං මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ මේ තරක සංවිධායක මණ්ඩලයේ ගරු සභාපතිනියට. මං හිතන්නේ මං කිව්වේ ඒක හරි කියලා. මියා මිස්ටර් නෙමෙයි කරන්නේ. ඔය අනම් මනන්න තෝපික් මං කරන්න. හරි. ඒ වගේම එතුමිය තමයි මේ උත්සවය මේ විදිහට සංවිධානය කළේ. සියලුම වියහියදන් දරුවෙත් එතුමිය තමයි. මේ කප් එක ගන්න සල්ලි දුන්නෙත් එතුමිය තමයි. ඒ නිසා අපි එතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා තෑගි බෙදා දෙන්න ලෙසට. හොඳයි. මහතුරුනි අද මට සන්තෝෂමත් දවසක්. දැන් තියෙන්නේ අවසාන වටේ තෑගි බෙදා දීමේ අවස්ථාව. විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණය මත මේ රිදී කුසලානය දිනාගන්නේ හෝතම්බුව ටික. ඒගොල්ලෝ ඉදිරිපත් කළ වට්ටක්ක ගෙඩිය තමයි හොඳම නිර්මාණය. ස්වභාව ධර්මයට අනුව කළ නිර්මාණයක් නිසා මම ඒකට පළවෙනි තෑග්ග දෙන්න තීරණය කළා. මහත්තුරුනි මේ රිදී කුසලානය ඔවුන්ට දෙන්න ඉස්සෙල්ලා කළ යුතු වැදගත් දෙයක් තියෙනවා.
විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් මම ඒ ජයග්‍රාහී නිර්මාණයේ මෙන්න මේ සංකේතය පලන්දන්නේ. අනේ අනින්න නම් එපා නෝන මහත්තයා. අනින්න නම් එපා. අයියේ සායම යයි වගේ. ඒක විතරක් නෙවෙයි අපේ උලන් ටිකත් යයි. ඕ ඒ මොකද්ද? ඒක නෙවෙයි මල්ලියේ. අපි ආපු බයිසිකලේ පොඩ්ඩක් තියනවද කියලා බලනවද? අපි බයිසිකල් එකේ නෙවෙයි පයින් යාවේ. ඒ බයිසිකලයක් මගදී හම්බුණා මතක නැද්ද? ඔව්මයි. පැඩල් එක පෑගුවමයි මතක් වුනේ. අයියේ වට්ටක් ගෙනියන්නේ නැද්ද? ඒ නිර්මාණය අසාර්ථකයි. ඉන්පසුව මේ ප්‍රදර්ශනයේ තියෙන හොඳම නිර්මාණය වශයෙන් තෝරාගත හැක්කේ අණ්ඩුක මහතා විසින් සාදා ඉදිරිපත් කළ බීම වර්ගය. අපිට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ. අනේ අන්නේ හැම තමයි විනිශ්චය දෙන්න ඕනේ. come on නැන්ටි come on. මටද ඇන්ටි කිව්වේ? ආන්ටි මේ මගේ බීම එක පොඩ්ඩක් බීලා යන්නකො මේ. මේකෙන් බිව්වොත් ඔය ආයෙ වෙන එකක් බොන්නේ මේ පොඩ්ඩක් බීලා යන්නකො වෙන එකක් බොන්නේ ඉතුරු වෙයි දන්නේ. ඒ මොකෝ? ඔය නම තියෙන බීම වර්ගයක් දැනටමත් කඩසාප්පුවල තියෙනවා. වෙන්න බෑනේ මං තාම ඩිස්ට්‍රිබියුට් කරන්න පටන් ගත්තේ නෑ. තාම සේල්ස් රිප්ලයින් දව් කරන්නේ මම. මොකද අවුල මොකද මේ පාරත් අනාගත්තා. කවුරු වැඩි කුමන්ත්‍රණ කාර්යෝ ටිකක් මගේ ලේබල් එකට වෙන්න බෝතලයක් අල්ලවලා තියෙනවා. මේ වගේ කැතවැද පියාපාදික ලෝකේ ඕන තරම් තියෙනවා. ඒ චිත්ත ගණන් ගන්න එපා. පළවෙනි තෑග්ගට ඒක උත්තර බලපන්නේ කොච්චරද යන්නේක හොඳයි වගේ වැඩේ මහත්තු. මං එන්නම් යනවා මං එනවා. මොකක් හරි හදිස්සියක් වෙන්න ඇති. නැත්තම් ඔහොම වේගෙන් යන්නේ නෑනේ. ඒක නෙමෙයි දැන් මේ කට් එක කාට හරි දීලා දාන්නත් එපේ. අයියේ විනිශ්චය මණ්ඩලයට පොල් දීලා පළවෙනි තෑග්ග ගන්න දාන්නේ. මිස්ටෝද? කවුද? අප්පා මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ. අර බලන්නකො වැඩේ හැටි. කාටද දැන් ඉතින් මේක දෙන්නේ? අපි මේක තමයි මල්ලි ප්‍රදර්ශනයට තියන්නේ. ආකෝ ආමේ ඉන්නේ. අන්න නියම නිර්මාණය ආවා. ඕගොල්ලන්ට තමයි මම පළවෙනි තැන දෙන්නේ. හොඳ වෙලාවට ඕගොල්ලෝ ආවේ. කෝ දෙන්නකො මෙන්න මේක මට ගහන්න. දෙන්න අපේ සුබ පැතුම්. ඇත්තටම අපිට ආඩම්බරයි. ඒක නම් ඇත්ත තමයි. මං හිතනවා අපි දැන් මණ්ඩුක භවන පැත්තේ ගියොත් හොඳයි කියලා. මට උවමනාවක් තියෙනවා ඒ අවාසනාවන්ත හාදයට වචන දෙක තුනක් කතා කරන්න. අනේ පව් මණ්ඩුක. මට මේකෙන් දිනන්න ආවා. මගේ බලාපොරොත්තු හරියට තලාගෙන තියෙන පිටිපිටුවයි. අපේ ජීවිතය දිවිලා යනවා. අයියනේ මේ ක්ලෝයි ලෝකේ මං උපන්නේ. ඔය තීරේ මට දුකයි. ඕනවට වැඩිය ලොකුවට හිතන්න ගියාම ඔහොම වෙනවා මණ්ඩුක. ඒක ඇත්ත. බලාගෙන යනකොට මම තමයි මෙතන ලොකුම වැරද්ද කරලා තියෙන්නේ. අපරාධේ තරඟට ඉදිරිපත් වෙන්න දුන්නේ. ඒක තමයි මම බැලුවා මට වරදින්න විදියක් නෑ. ඔය ඉතින් තරඟයකට ඉදිරිපත් වෙන්න දිනන්නම නෙවෙයි. ඒකට ඉදිරිපත් වෙන එකත් ලොකු ජයග්‍රහණයක්. කෙනෙක් පල්ලෙහාට දාලා ලබා ගන්න ජයග්‍රහණයේ කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා මට අපේ තාත්තා කියලා දීලා තියෙනවා මණ්ඩුක. තාත්තා ගැන හිතා ගන්න පුළුවන් පුතා දිහා බැලුවම. ඒවෙන් මෙතක් නෑ මං අලුත් නිර්මාණයක් ගැන හිත යොමු කරන්නයි යන්නේ. ඊට පස්සේ මං ඔය බොඩුවට කෑම දාති බීම දාති හදාට මගේ කාලේ නාස්ති කරන්න ඇත්තමයි. මං දන්නවා සිස්ටම් එක. ඕ ඒ පාර මොකද්ද? ඒක නම් හොඳයි. ලබන පාර බලමු. කට්ටිය දැක්කද මං අලුතෙන් කරපු පතෝල මෙස්ස? ඒ මොකද්ද මණ්ඩුක? ඇත්ත මණ්ඩුක මොකද්ද? දැන් බලන්න මේ දැසනේ පළවෙනි තෑග්ග ලැබුණේ නිකන් පුහුල් ගෙඩියකට. අද හොටම්බු ඉදිරිපත් කරේ වත්තක්ක ගෙඩිය කුලං ගියත් වත්තක්ක ගෙඩියනේ. මාම ලැබෙන සැරේ ප්ලෑන් කරලා දෙන්නම් එළවලු සුප් එකක්.